දම්පාට මල් නිසා පරිසරය වෙනදාටත් වඩා හරි ලස්සනයි. වරින් වර එන හීතල හුළඟ වදිනකොට උරහිස් ගුලිවෙන්නේ ඉබේටම. මීදුම් වලාකුළු ඈත කඳුවලලු වල හැප්පි නිදහසේ පාවෙවි යනවා. කුෂීගේ හිතත් ඒම සැහැල්ලුවෙන් පාවෙන කාලයකුත් තිබුණා. ආන්‍යයට හීතල දැනෙන්නේ නැහැ වගේ උඩ පැන යනවා. වයින් කරලා වගේ ඈතට දුවනවා. ආයෙ දුවගෙන එනවා. කුෂී පහත් වෙලා පුංචි ආන්‍යගේ බෙල්ලේ ඔත්තලා තිබුණු ස්කාර්ෆ් එක ආපහු එතුවා. ඉන්න මම ඔයාගේ ෆොටෝ එකක් ගන්නම්. ආන්‍යයට hina වෙන්න කියන්නත් ඕන නැති තරම්. එයා hina වේ ගත්ත ගමන් ඉන්න පුංචි සුරංගනාවියක්. මේ පාරවල් ෆ්ලැට් නෑ පැටියෝ. කකුල වලක වැටුනොත් ඔයා වැටේවි. ආන්‍ය අම්මා දිහා hina වෙලා බලලා ආයෙ දුවන්න ගත්තා. පුංචි කෙල්ල වලක වැටේවි කියලා කිව්වට ඇත්තටම මෙතනදී වලක වැටුනේ වැඩිහිටි මම්ම කුෂී හිතුවා. හිත අතීතයට ගියේ හරිම වේගයෙන්. කැම්පස් එකේ යාළුවෝ කීප දෙනෙක් එක්ක අවුරුදු 6කට විතර කලින් හෝටන් තැන්නට ආපු ට්‍රිප් එක කුෂීට මතක් වුණා. ඒ ගමනේදී කුෂී මුළු දුරම වගේ ගියේ හොඳම යාළුවා බිනු එක්ක. පුංචි සැන්ඩල්ස් දෙකක් විතරක් දාගෙන ගල් පාරේ යද්දී ගලක වැදිලා කකුල තුවාල වෙලා ලේන වෙලාවේ ඒ පාළු කැලේ ඇතුළේ යාළුව දින්නට දැනුනේ හරිම අසරණකමක්. ඒ විලාවේ කුෂීට ප්ලාස්ටර් එකක් දුන්නේ එතනින් එවෙලේ ඇවිදන් ගියපු හැන්සම් තරුණයෙක්. ඩිලාන්ට තිබුණේ ලස්සන හිනාවක්. ඒ වගේම ඕනි කෑන්කික කතා කරන චරිතයක්. එයා ප්ලාස්ටර් කෑල්ල දීලා එක සැරේට ගියේ නැහැ. එතනම වාඩි වෙලා ටිකක් කතා කර හිටියා. බිනු hina වෙවි පැත්තකට වෙලා බලන් හිටියේ එතන ඒ දෙන්නගේ කතාව සනීප වෙන්නේ නැටි තුවාලයක් වේගින එනවා වගේ යාට පෙනුණු නිසා. ඒ ප්ලාස්ටර් එක ඩිලාන් එදා හෝටන් තැන්නේදී ඇලුවේ කුෂීගේ කකුලේ වුණාට මොකද ඒක ඇත්තටම ඇලුනේ කුෂීගේ හිතේ. ඒ ප්ලාස්ටර් කතාව ඊට පස්සේ ගොඩාක් දුර ගියා. හිතුවටත් වඩා දුරක් ගියා. තරුණ හිත්වලින් මෝඩම තීරණ ගන්න තරම් දුරක් ගියා. හැඟීම් වලට වහල් වෙන තරම් දුරක් ගියා. විශේෂයෙන් තරුණ ගැහැණු ළමයෙකුට ආපහු හැරෙන්න බැරි තරම් දුරක් ගියා. මම ප්‍රෙග්නන්ට් එලාන් කුෂී දවසක් ඩිලාන්ට ෆෝන් එකකින් කිව්වේ ඩිලාන්ව ඒ වෙනකොට මාසෙකින් විතර හමු වෙලා තිබුණේ නැති නිසා. එහෙම කොහොමද උනේ? ඔහු පුදුමෙන් ඇහුවා. කොහොම හරි වෙලා ෆෝන් එක ටිකක් නිශ්ශබ්ද වුණා. මම ලබන මාසේ රට යන්නයි ඉන්නේ. I'm sorry කුෂී. ඒ තමයි අන්තිමට කුෂීට ඩිලාන්ගේ කටහඬ ඇහුණ වෙලාව. ඔයා ඉන්නේ වෙන ලෝකෙක. නෙළුමල් බලන්න කියලා මෙතනට ඔයාව ආපහු ගෙනාපු එකත් වරදක්ද කියලා මට හිතෙනවා කුෂී. බිනු කුෂීගේ පිටට අත තියුවා. නෑ බිනු. මම ආසයි මේ ගමනට. මම ආසයිවත් එක්ක මෙහෙම ඇවිදින්න. ඔයා හැමදාම මගේ දුකට සැපට හිටතු හොඳම යාළුවා. මම ආසයි අපේ යාළුකමට. මාත් ආදරේ ඒ යාළුකමට කුෂී. අද ඔන්න ඔයාට වෙන ලෝකවලට යන්න බෑ. අපි මේ ආවේ අවුරුදු 12කට සැරයක් පිපෙන මල් බලන්නනේ. අපි ආන්‍යා දිහා හොඳට ඇහැ ගහගෙන ඉන්න ඕනේ බිනු. එයාගේ වැඩේ දුවන එක. ඕන් තව ඇවිදගෙන ඉස්සරහට ගියා. ඒ අතරේ යාළගේ ඉස්සරහට කපල් එකක් ඇවිදන්න ආවා. ලං වුණාට පස්සේ තමයි බිනුට පෙනුනේ ඒ කවුද කියලා. ඔන්න කුෂි ඔය ඉස්සරහ ඉන්නේ කවුද බලපන්. නවතින්න නම් හිතන්නවත් එපා. උඹ උත් එක කතා කරොත් මම උඹව මරනවා. බිනු මිමිනුවා. මූත් අද මෙතනට ආවි කොහොමද? තරහ වැඩිකමට බිනුගේ භාෂාවත් වෙනස් වුණා. ඒ තමයි ඩිලාන්. ටික කලක් කුෂීගේ හිතේ ආදරෙන් ඇලිලා ඉඳලා ගලවන්න බැරි හැමදාම තියෙන ලස්සන දෙයක් අලවලා තියලා ඊට පස්සේ Taman නිදහසේ ගැලවිලා ගියපු ඩිලාන්. තාමත් උදේ රෑ ගානේ මතක් වෙන ඩිලාන්. ඔහු තවත් හැන්සම් වෙලා කුෂී බින බලාගත්තා. ඒත් එහෙම දිගට ඉන්න බැරි වුණු නිසා ආයෙ ඔළුව උස්සලා බැලුවා. ඒ ලස්සන ඇස් කුෂීට ඉන්න තැනත් අමතක වුණා. ඔහු නැවතුණා. එයත් නැවතුණා. කුෂී ඔයා ගොඩාක් කාලෙකින් ඔහුට කියවුණා. ඔහු ඩිලාන් ගොඩක්ම කාලෙකට පස්සේ මේ තවත් දෛවයේ සරදමක් දෝ කියලා කුෂීට හිතුණා. This is Kushi, a friend of mine. ඩිලාන් එයාගේ ළඟින් හිටපු සුදු ගෑනු ළමයට කුෂීව පෙන්නුවා. This is my girlfriend Sarah.
ඊළඟට කුෂීට ඒ ගෑනු ළමයව පෙන්නුවා. සේරා හරිම ලස්සනට hina වුණා. ඩිලාන් කුෂීට ෆ්‍රෙන්ඩ් කියලා කිව්වෙත් සේරාව පෙන්නලා ගර්ල් ෆ්‍රෙන්ඩ් කියලා කිව්වෙත් කිසිම ගාණක් නැතුව. එක අතකින් වෙන මොනවා කියන්නද කියලා කුෂී හිතුවා. You are like a beautiful Nilu flower, especially with the purple blouse. කුෂීටත් පුදුමයි එහෙම සේරට කියන්න තරම් ශක්තිය ආපු එක ගැන. ඇත්තටම සේර ලස්සනයි. ඇඳලා හිටියෙත් දම් පාට බ්ලවුස් එක. Thank you. You are beautiful too, කුෂී. සේර කිව්වා. එකම පිරිමියෙකුට ආදරය කරපු ගෑනු දෙන්නෙක් එකිනෙකාට ලස්සනයි කියා ගන්නවනේ. මේ මොන විකාරයක්ද? බිනු ආන්‍යත් එක්ක තව ටිකක් ඉස්සරහට ඇවිදගෙන ගියේ තරහෙන්. ටිකකින් ආන්‍ය බිනුගේ අත අතෑරගෙන ආපස්සට දිව්වා. අම්මි, ඔයා එන්නේ නැද්ද? ආන්‍යා පුංචි සුරංගනාවියක් වගේ hina වෙවි දුවගෙන ආවා. ජිලාන් පොඩ්ඩක් වෙලා ආන්‍යා දිහා ගල් වෙලා බලන් හිටියා. ආන්‍යත් hina වෙවි බලන් හිටියා. ඒ මොහොත හරිම අමුතුයි. සැහැල්ලු මීදුම් වලාකුළු බර වැඩි වෙලා බිමට වැටුණ වගේ කුෂීට දෙනුණා. ඒවයි බර හැම පැත්තෙන්ම Tamanම ප්‍රෙස් කරනෝ වගේ අයට තේරුණේ. අවට පරිසරය මොහොතක් නිහඬ වුණා. ඩිලන් ශනිකවම පහත් වෙලා ආන්‍යව වඩා ගත්තා. අර බිමට වැටුණු මීදුම් වලාකුල් කුෂී වටි ගල් ගැහුණා. ඒත් පුංචි ආන්‍ය සැහැල්ලුවෙන් ඩිලාන් එක්ක ලස්සනට hina වෙවි හිටියා. චූටි පැටියෝ ඩිලාන් කිව්වම ආන්‍ය තවත් hina වුණා. මට අම්මිත් කියන්නේ එහෙමයි. මම පැටියෙක් වගේද ඔයාටත් පේන්නේ? ආන්‍ය දොඩවනවා. "ඕ පැටියෝ චූටි කුරුළු පැටියෙක් වගේ" ඩිලාන් කිව්වා. "ඒත් මට පිහාඹින්න බෑනේ" ආන්‍ය හුරතලින් කිව්වා. "She is very beautiful." සේර ආන්‍යගේ නිකට අස්ත ගෑවා. ආන්‍ය සේර දිහා hina වෙවි බලන් හිටියා. ඩිලාන්ගේ මූණ වෙනස් වෙන හැටි ගල් වෙලා හිටපු කුෂීට පෙනුණා. "Yes, she is." ඩිලාන් සේරට උත්තර දුන්නා. "ඔයා නිලු මලක් වගේ පැටියෝ. දැන් තමයි මම ලස්සනම නිලු මල දැක්කේ." ඩිලාන්ගේ මූණ තවත් වෙනස් වුණා. ඒ මොහොත චරිතයක තවත් පැත්තක් පෙන්නපු අමුතු මොහොතක්. තරුණ ඩිලාන්ගෙන් කුෂී කවදාවත් දැකලා නැති පැත්තක්. ඒත් ඒ පැත්ත බලන්න කුෂීට ඕනකමක් තියනවද? කුෂී සිතුවිලි පඹගාලක හිර වුණා. තනියෙන් ආන්‍යවත් හදාගෙන මේ තත්විට එන්න මම අවුරුදු 5කටත් වඩා කට්ට කෑවා. නෑදෑයින්ගෙන් කතා ඇහුවා, සමාජයෙන් කතා ඇහුවා. ඒ හැම දෙයක්ම මට ශක්තියක් වුණා. පන්නරයක් වුණා. ආන්‍යගේ හිනාව ආශිර්වාදයක් වුණා. මම තනියම පටන් ගත්ත බිස්නස් එක දැන් හොඳ තැනක. මෝඩ තීරණ ගත්තේ දෙන්න එකට එකතු වෙලා වුණත් ඒ නිසා ලැබුණු ප්‍රතිඵල අත්විඳේ මම තනියම. වැටුණු තැනින් නැගිට්ටේ තනියම. ඒ ශක්තිමත් කරගත්ත හිත මේ එක සිදුවීමක් නිසා ආයෙ වැටෙන්න දෙන්න බෑ. කුෂී ඒ සිතුවිලි පඹගාල අස්සෙන් ඒවයි පැටලෙන්නේ නැතුව නිර්පද්‍රිතව එළියට ආවා. පුළුවන් තරම් ඉක්මනට මෙතනින් යන්න ඕන කියන තීරණයක් තරම් එළියට ආවා. "අපි යන්නම් ඩිලාන්. Bye සීරා. It was very nice to meet you." කුෂී ඩිලාන්ගේ අතින් ආන්‍යව ගත්තා. ඔහුගේ අත ඇගේ අතේ ඇතිල්ලුණා. නිලුමල් වසන්තයට අකුණක් ගෙහුවා වගේ කුෂීට දෙනුණා. ඒත් ඇය ආයෙ හැරිලා බැලුවේ නෑ. ටික කෑත බලාගෙන ඉන්න බිනු දිහාට ඇය අවිදන් ගියේ හිතේ දැඩි ශක්තියක් ඇති කරන්. ආයෙ හැංගීම් වලට යටත් වෙන්නේ නෑ කියලා දැඩි අදිෂ්ඨානයක් ඇති කරන්. "ඒ ඇන්ටි ටුවරිස් කෙනෙක් තම්මි. ඕ පැටියෝ, එයාලා නෙළු මල් බලන්න ඇවිත් අපි වගේම." ආන්‍ය ලස්සනට hina වුණා. "ඔයානි මගේ නෙළු මල, මගේ ලස්සන නෙළු මල." කුෂී ආන්‍යව තුරුළු කරගත්තා. තදින් තුරුළු කරගත්තා. ආන්‍යත් අම්මගේ බෙල්ල බදාගත්තා. හොඳම නෙළු මල දැක්ක කියලා ඩිලාන්ට කියුනේ ඇත්තටම වෙන්න ඇති කියලා කුෂීට හිතුණා. ඩිලාන්ගේ මූණ ඒ වෙලාවේ හරීම හැංගීම්බරයි. ආදරේ කියන දීට කොච්චර පැතිකඩවල් තියෙනවද? කුෂීට ලොකු සුසුමක් හෙළුණා. ඒ සුසුමත් එක්ක ඔළුව ටිකක් හිස් වෙලා හිනාවක් ආවා. "ඉතින් ඔන්න මගේ පුංචි නෙළු මලේ. අපි දැන් මොකද කරන්නේ?" "බිනු ආන්ටි අපිට අතවණනවා අම්මි." ආන්‍ය කිව්වා. "අපි එහෙමනම් මෙතනට දුවමුද?"
දෙන්න එක්ක බිනු ළඟට දිව්වට පස්සේ කුෂී ආපහු හැරිලා බැලුවා. ඩිලාන් හා සේරා ඈත යනවා පෙනුණා පුංචියට. බිනු කුෂීගේ දිහා රවලා බැලුවා. රවන්න නෙවෙයි මාව මරන්නේ කොහොමද කියලා කල්පනා කරලාද තියෙන්නේ දැන්? කුෂී හිමින් ඇහුවා. ලස්සන hina හඬවල් දෙකක් දම්පාට යායවල් වලින් පිරුණු ලස්සන කඳු අතරේ දෝංකාර දුන්නා.